මාලනී පොන්සේකාට බරපතලයි. කලක සිටම පියවරු පිළිකාවකින් පීඩා විඳලා. නියම කරපු බෙහෙත් හරියටම අරන් නෑ. මෙන්න දිවයින අනාවරණය කළ නවතම තත්ත්වය. හෙළ සිනමාවේ නිලි රචන වන මාලනී පොන්සේකා මහත්මිය මේ වන විට දැඩි බරපතල තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ සිටිනවා. මීට සුළු මොහොතකට පෙර වෛද්‍යවරුන් ඇගේ නවතම තත්ත්වය පිළිබඳ කළ හෙළිදරව්ව දිවයින පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා. එහි සඳහන් වන ආකාරයට ඇගේ බරපතල තත්ත්වයට රෝගාතුර වී ඇත්තේ කලක සිට පැවති පිළිකා රෝගයට වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරන ලද ඖෂධ සහ අවශ්‍ය ප්‍රතිකාර මගහැර නිසිලස නොගැනීම හේතුවෙන් බවට වෛද්‍යවරුන් දන්වා ඇති බවයි. මින් වසර ගණනාවකට පෙර ඇයට පිළිකා රෝගය වැළඳි ඉන්පසුව අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර මගින් සුව වී තිබුණත් කලකට පසුව නැවතත් උත්සන්න වී තිබෙනවා. මාලනී පොන්සේකා මහත්මිය මේ ආකාරයෙන් නොකඩවා ගත යුතු ඖෂධ නිසි ලෙස නොගැනීම හේතුවෙන් මේ ආකාරයට බරපතල තත්ත්වයකට පත්ව තිබෙනවා. ඇයට වැළඳී ඇත්තේ පියයුරු පිළිකාවක් බවටයි මේ වන විට වැඩිදුරටත් වාර්තා වන්නේ. කෙසේ නමුත් ලාංකීය සිනමාවේ ශ්‍රී ලාංකීය සලකුණ ලෙස ලොවක් පිළිගන්නා ආචාර්ය මාලනී පොන්සේකා මහත්මියට නිදුක් නිරෝගී ඉක්මන් සුවය අප සියලු දෙනාම ප්‍රාර්ථනා කරන්නෙමු.